ජේතවනාරාමය. ඇත්තටම ජේතවනාරාමය කියපුවම අපේ ඔළුවට ටග්ගල වෙන්නේ කොත්කරල කැඩුණු හතරස් කොටුව ගඩොලින් බැඳ මහා විශාල චෛත්‍යරාජාණන් වහන්සේ. හොඳයි. මේක ඉදි කරලා තියෙන්නේ මහසෙන් රජතුමා. ඒ ක්‍රිස්ති වර්ෂ 273 301 අතර කාලේ තමයි මේ මහා ජේතවනාරාමය ගොඩනගලා තියෙන්නේ. ඉතින් මේක අතීත කතා වලින් බැලුවම පේනවා අපිට මේ වගේ කතාවක් තියෙනවා. මේ මහසෙන් රජතුමාගේ පාලන කාලේ මේක ගොඩනගලා තියෙන්නේ. මේ මහසෙන් රජතුමාගේ මුල් කාලයේදී මේ මහා විහාරයයි අබේගිරියයි අතර ගැටුමක් තිබිලා තියෙනවා. ඉතින් මේ ගැටුම්කාරී තත්ත්වයේදී මහසෙන් රජතුමා ගත්තේ අබේගිරිය පැත්ත. ඉතින් මේ අබේගිරිය පැත්තට පක්ෂපාතී වෙලා මහා විහාරය විනාශ කරන්න තරම් පවා මේ මහසෙන් රජතුමා පෙළඹුණා. නමුත් ඊට පස්සේ මහසෙන් රජතුමා තමන්ගේ අත සිදුවෙච්ච වරද වටහාගෙන මහා විහාරයේම කොටසක් වුණු ජෝතිවන උද්‍යානය. දැන් ජෝතිවන උද්‍යානයේ ඉදි කරපු මේමයි මේ ස්තූපයට ජේතවනාරාමය කියලා නම දාලා තියෙනවා. දැන් නම අපිට පැහැදිලිනේ. ජෝතිවන උද්‍යානයේ ඉදි කරපු මේ දාගපට ජේතවනාරාමය කියලා නම දැම්ම මහසෙන් රජතුමා විසින්. ඉතින් මුල් කාලේ භික්ෂුන් වහන්සේ 3000ක් පමණ මේක හිටියා කියලා කියන්නේ. කොහොමවත් මේක ලෝකේම අවධානයට පුදුමයට අපේ බෞද්ධයන් අතරේ අබෞද්ධයන් අතරේ ගොඩාක්ම පේරවදන්න උනේ මේකේ තියෙන අති විශාල උස. මොකද මේක ඉදි කරන කාලේ ඒ කියන්නේ කිස්ති වර්ෂ 2073 301 අතර කාලයේදී මේක ලෝකයේ උසම තුන්වෙනි ස්තූපය. තිබුණේ මිස්රේ ගිසා පිරමිඩ දෙකක්. මේ දෙකට විතරයි මේක දෙවැනි උනේ. මේක තුන්වෙනි ස්ථානයේ වැජුණා. එතන ජේතවනාරාමයේ උස අඩි 400. එතකොට මීටර වලින් නම් 122ක් උසයි. ඉතින් මේ තරම් උස මේ ජේතවනාරාම සංකීර්ණයට ගඩොල් ගිහින් තියෙනවා. මම හිතන්නේ මහාවංශ සඳහන් වෙන විදිහට මිලියන 93.3ක්. ඒ කියන්නේ ලක්ෂ 933ක් ගිහින් තියෙනවා මේ ගඩොල් විතරක්. එතකොට මේක දැන් අති විශාල ස්තූපයේ බර දරා ගන්න ඕන නිසා මේක අඩි 28ක් ගැඹුරට පොළොවේ මවපාසානේ දක්වාම කැණීම් කරලා එතන ඉඳලා තමයි ගොඩනගලා කියලා මේ මහාවංශ නම්. එතකොට දැන් පොළොවෙන් අඩි 28ක් යටත් තියෙනවා මේ විහාරයේ පාදේ. එතකොට මේක නෙළුම් මැඩේ හැඩයෙන් තමයි මේක බොහෝ විට බලන්න පුළුවන් වලට මේක නෙළුම් මලක හැඩයෙන් තමයි අරන් තියෙන්නේ. ඉතින් ඇත්තටම දැන් මේ ගඩොල් මේ බැඳීම සම්බන්ධ කොහොමද මේක නිදන් කරලා තියෙන්නේ අපේ බුදුන් වහන්සේගේ පට ධාතුව. ඒ කියන්නේ ධාතුව උන්වහන්සේගේ මම හිතන්නේ ඉන්දිය බැඳි පටේ කියලා තමයි මේක කියන්නේ. මේ පට ධාතුව නිදන් කරත්තේ මේ චෛත්‍ය ඉදි කරලා කියලා තමයි මහාවංශයේ සඳහන් වෙන්නේ. මේ දැන් කාලයත් එක්කම මේ ස්තූපයේ ගොඩාක් වල්කන් සයිකල්ලා ඒ කාලේ තුන්වෙනි ස්ථානයේ උසම තිබුණේ. ඉතින් මේකේ මේ කාලයත් එක්ක කොත් කරල්ල මේ මම හිතන්නේ විනාශලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අවුවට වැස්සට ඔක්කොම කොහොමද ඒක විනාශ වෙනවා. එතකොට දැන් ඊට පස්සේ දැන් වර්තමාන වෙලට මේක උස අඩි 232ක්. ඒ කියන්නේ දැන් කොත් කරලා නැතුව තියෙන උස. කොක යුනෙස්කෝගේ ලෝක උරුමයක් ලෙස සැලකෙනවා. ඉතින් එහෙනම් අපි අද යමු මේ පොසොන් සතියේ ජේතවනාරාමයේ බලන්න. සසර සයුරකට ලෝකාවයි නිමල අමිල නැත් සිලිලාරයි ලෝවේ යන්නදී ගුණදම් මුහුදයි බුදු පියා මගේ භවයේ අඳුරන සුමිනි පහනයි බුදු පියා මගේ
නැසුමිනි පහනයි හිමියෙනි ඔබේ මොක් මග හමුවේ හැදෙමි බැඳෙමි නැහැරෙමි නිබඳේ තිලෝ තිලක සම්බුදු සමිඳේ මම දිවාරයේ ගිලි නහමිනිය කැන්දහරේ මම දිවාරයේ